හායි උදර ප්‍රක්ෂණ අපි අද යන්නේ ක්‍රිස්මස් මෙගා ෂොපින් බලන්න. ඉතින් මේ ක්‍රිස්මස් මෙගා ෂොපින් එක තියෙන්නේ SLECC එකේ දෙසැම්බර් 12 ඉඳලා දෙසැම්බර් 24 වෙනිදා වෙනකම් උදේ 10 ඉඳලා රෑ 10 වෙනකම් තමයි තියෙන්නේ. ඉතින් ක්‍රිස්මස් මෙගා ෂොපින් එකේ අපි මුලින්ම ගියේ රිචඩ්ලාගේ ස්ටෝල් එකක් දාලා තියෙනවා. රිචඩ් බුක්ස් අයිටම්ස්, ස්ටේෂනරි අයිටම්ස්, ස්කූල් අයිටම්ස් තියෙනවා. ඉතින් එයාලගේ ස්ටෝල් එකට තමයි අපි මුලින්ම ගියේ. ඉතින් මෙතන හැම අයිටම් එකක් වගේම අඩුවට තමයි දාලා තියෙන්නේ. විශේෂම දේ තමයි ඔයාලට තොග වශයෙන් උනත් මේ දේවල් ගන්න පුළුවන්. එකකට වඩා ගන්න පුළුවන්. ඉතින් ඔයා බුක් ෂොප් එකක් දානවා වගේ නම් එහෙම නැත්නම් ඔයා මොනවා හරි බුක් ලිස්ට් එකකට අයිටම්ස් ගන්නවා නම් ඔයාලට මෙතන ගොඩාක් අඩුවට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකක් ගන්නවට වඩා තුනක් ගන්නකොට අඩුයි. 12ක් ගන්නකොට ඊටත් වඩා අඩුයි. ඉතින් මෙතන ඒ වගේ අයිටම්ස් ගොඩාක් තියෙනවා. කලර් පෙන්සිල්, එතකොට චෝක් පෙට්ටි, ක්ලේ, එතකොට කව කටු පෙට්ටිය, එතකොට බුක්ස්, සිගාර් බුක්ස්, නෝමල් බුක්ස්, ඒ වගේම ෆයිල්, කෑම් පෙට්ටි, වතුර බෝතල්, ඒ වගේ ඉගෙන ගන්න ළමයෙක්ට අවශ්‍ය හැමදේම තියෙනවා මේ රිචඩ් එකේ ස්ටෝල් එකේ. ඒ විතරක් නෙවෙයි හාෆ් ෂීට් බන්ඩල්, varnish, කලර් පේපර්, එතකොට ඒ වගේ අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ටොයිස් තියෙනවා. ඒ විතරක් නෙවෙයි තව තියෙනවා කෑම් පෙට්ටි, වතුර බෝතල්, බෑග්ස්, ඒ වගේ දේවල් ගොඩක් අයිටම්ස් තියෙනවා අඩුවට. ඉතින් ඔයාලට වෙනවා තියෙන මේ ලංකාසිතියම් වන් පැක් එක 230යි. ඒ වගේ ගොඩාක් ගන්නවා නම් 180 ගන්න තමයි ඔයාලට වැටෙන්නේ. ඉතින් මං කිව්වේ මේ වගේ ටොයිස් අයිටම්ස් උත් තියෙනවා. ඉතින් බයිසිකල්ස්, පොඩි බබාලට කාර් වගේ දේවල්, ටොයිස් අයිටම්ස් උත් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි තව এডুকেෂන් ටොයි තියෙනවා. ඒ කියන්නේ අර ෆ්ලෑෂ් කාඩ් වගේ දේවල්, මෙන්න මේ වගේ බිල්ඩින් බොක්ස්, ඒ වගේ අයිටම්ස් උත් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ එකකට වඩා ගන්නවා නම් ගොඩාක් අඩුවට දෙනවා. ඉතින් මේ තියෙන්නේ පැන්සල්. මෙතන තියෙනවා මේ චිත්‍ර අඳින පැන්සල් වෙනම තියෙනවා. එතකොට බබාලට වෙනම තියෙනවා. පෑන් වර්ග තියෙනවා. මේ තියෙන්නේ CR පොත්. ඉතින් මේ ඔයාලට පේනවා ඇති ඒවායේ බණ්ඩල් තියෙනවා. ඉතින් බණ්ඩලයක් ගන්නවා නම් හරිම වාසි. ඉතින් ජනවාරි වල ඉස්කෝල පටන් ගන්නවා. ඉතින් අලුත් ටර්ම් එක පටන් ගන්නවා. ඉතින් ඔයාලා අඩුවට පොත් ගන්න ඉන්නවා නම් මේ රිචඩ්ලාගේ පොත් ඇවිල්ලා ගන්න පුළුවන්. ඉතින් යාළගේ පොත් හරිම ක්වොලිටි. ඉතින් ඉස්සරින් නම් එන බ්‍රෑන්ඩ් එකක් රිචඩ් කියන්නේ. ඉතින් හරි ක්වොලිටි අයිටම්ස් ඔයාලට මේ සේල් එකට આવත් ගන්න පුළුවන්. දෙසැම්බර් 12 ඉඳලා දෙසැම්බර් 24 වෙනිදා වෙනකම් උදේ 10 ඉඳලා රෑ 10 වෙනකම් SLECC එකේ තමයි තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේම ස්ටේෂනරි අයිටම්ස් තියෙනවා. මේ තියෙන්නේ කව කටු පෙට්ටි තියෙනවා. එතකොට පංචර්ස් තියෙනවා, ස්ටේපල්ස් තියෙනවා. ස්ටේපල්ස් කටු වෙනම ගන්න තියෙනවා. මේ තියෙන්නේ කෑම් පෙට්ටි, වතුර බෝතල් කලෙක්ෂන් එක. මේ රුපියල් 460 ඉඳන් ඒ වගේ ගණන් වල ඉඳන් කෑම් පෙට්ටි තියෙනවා. මේ තියෙන හාෆ් ෂීට් මං කිව්වේ එක එක වර්ගයේ A3, A4 ඒ වගේ pages වල half sheet bundles වලට ගන්න පුළුවන්. මේ තියෙන bag collection එක රිචඩ්ලගේ school bags තියෙනවා. මේ තියෙන වතුර බෝතල්. ඉතින් මෙතන වතුර බෝතල් තියෙනවා, stainless steel water bottle තියෙනවා, එතකොට plastic water bottle තියෙනවා. ඉතින් මේ හොඳ කෑම් පෙට්ටි රුපියල් 490 ඉඳන් තියෙනවා. ඉතින් දැන් ගොඩක් බබාලා ගෙනියන්න විදිහේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන තව ඔය එක එක items තියෙනවා, book lamps වගේ ඒවා, watch, එතකොට ටේබල් වොච්, ඒ වගේ දේවල් තියෙනවා ගන්න. ඉතින් මේ තියෙන කැෂ් එක, ඉතින් ලොකු කැෂ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට කිව් එකක් නැතුව බිල් කරගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රිස්මස් shopping එකේ තවත් ස්ටෝල් තියෙනවා ඇතුලේ. ඇඳුම්, එතකොට බෑග්ස්, සපත්තු, සෙරප්පු, ගෙදරට අවශ්‍ය දේවල්, ඒ දේවල් ගන්න තියෙනවා. මූස්ලාගෙත් ස්ටෝල් එකක් තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ SLECC එකේ ඇතුළෙමයි. මේ තියෙන්නේ ෆෝන්, ඒ වගේ ඇසෙසරිස්, චාර්ජර්ස්, ඒ වගේ දේවල් ස්ටෝල් තියෙනවා. චූටි බබාලට ඇඳුම් තියෙනවා. ලේඩිස්ලට ගවුන්, සායවල්, ෆ්‍රොක්ස්, ඩෙනිම්ස්, ඒ වගේ අයිටම්ස් තියෙනවා. ඉතින් මේ ෆැක්ටරි අවුට්ලට් ඇඳුම් තියෙනවා රුපියල් 500 ඉඳන් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලලා තෝරලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ වගේ අයිටම්ස් තමා 990යි, 590යි, 690යි වගේ ගණන් වලට බ්ලවුසස්, ටී-ෂර්ට්ස් වගේ දේවල් තියෙනවා. මේ තියෙන්නේ කිචන් අයිටම්ස්. ඉතින් මෙතන තියෙන්නේ ඔයගලන්ට අවශ්‍ය කිචන් අයිටම්ස් ගන්න පුළුවන්. හැන්දි, කෑරපෝ, ඒ වගේ දේවල් ඕන දෙයක් මෙතන තියෙනවා.
ඉතින් මම කියවා වගේම මේ තියෙන සපත්තු කලෙක්ෂන් එක යෝ බ්‍රෑන්ඩ් එකේ ස්කූල් සපත්තු ඊටම ගන්න තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ස්ටෝල්ස් තියෙනවා. එළ බලන්න. දෙසැම්බර් 24 වෙනකන් තියෙනවා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. Thank you for watching.